ශ්‍රී ලංකාවේ ජලාශ විශාල සංඛ්‍යාවක් තිබෙනවා. මේවායින් 320ක් පමණ විශාල හා මධ්‍යම පරිමාණයේ වැව් ලෙස සැලකෙන අතර තිබෙන කුඩා වැව් සංඛ්‍යාව දසදහසකටත් වඩා වැඩි. කෙසේ වෙතත් මේ වැව් වලින් වැඩි හරියක් අවුරුදු 1000කටත් වඩා පරණයි. මේ නිසාමින් ඕනෑම වැවක වේලක් බිඳී ගියහොත් විශාල දේපල හා ජීවිත හානියක් වෙන්න පුළුවන්. එදා 1986දී කන්දලේ වැව් බැම්ම කැඩී ගිය අවස්ථාවේ කෝවිල්ගම හා පොට්ටන්කඩු ගම්වැසියන් මෙය දැක්කා. කන්තලේ වැවේ වේල්ල අඩි 50කටත් වැඩිය උසයි. ඒ වගේම අඩි 14000කටත් වඩා දිගයි. 1986 අප්‍රේල් 20 වෙනිදා හිමිතිරියේ වැව් බැම්ම පිපුරුනහම මිනිසුන් 126ක් ජීවිතක්ෂයට පත් වුණා. ගෙවල් 1600ක් විනාශ වුණා. කන්තලේ වේල පුපුරලා අවුරුදු 19ක් ගත වෙලා. අපි කන්තලේට ගියේ ජනතාවෙන් පාඩමක් ඉගෙනගෙන තිබෙනවද කියලා බලන්න. අසූහයේ තුනාමාරට විතර අපිට සද්දයක් ඇහුණා. සද්දයක් ඇහුනකොට මමයි අම්මයි තාත්තා හිටියේ ගෙදර. ඉන්නකොට අපිට ඒ දවස්වල කලබල කාලේ බයයි. අමුදාවෙන් ට්‍රක් කරවම එනවා කියලා බයට අපි දුවලා ආවා පාරට. දුවලා ඇවිල්ලා මග හරිය වාගේ එනකොට එකපාරට වතුරු පාර තමයි දැක්කේ අපි. එතකොට තැරිබිරි ගාලා ගස්වල නැග්ගා අපි. පොල් ගස්වල නැග්ගේ. නැගපු පාරට මමයි අම්මයි එක ගස් උඩ නැගලා හිටියේ. ඉන්නකොට තාත්තත් උඩ නැග්ගා. නැගලා මම උඩ කරටියටම ගියා. ගියා පස්සේ අම්මා මේම කකුල මෙහාට දාලා මං කකුල් දෙක තාත්තා අල්ලගෙන හිටියා. අල්ලගෙන හිටපු පාර එකපාරට වතුර උඩට එනකොට අපි උඩ කරටියටම ගියා. ගිය පාරට මේ පැත්තේ මම හැරිලා බැලුවා එකපාරටම මාව තාත්තව ගාගෙන යනවා මට පේනවා. එතකොට තාත්තා ගාගෙන ගියා පැත්තේ අම්මත් ගියා. අම්මයි තාත්තා එක ගා උඩ හිටියේ මම එක ගා උඩ හිටියේ. පාන්දර 4:35ට විතර අර හරක් බලා ගන්න මිනිහෙක් තමයි විලක් කිව්වේ මෙන්න මෙහෙම ජලකාන්දුවක් තියෙනවා කියලා. ඔව් එතෙන්දි මං ගිහිල්ලා බැලුවා. අත්වසම් ජල විශාල වශයෙන් ජලකාන්දුවක් තිබ්බේ වම්හොරව්වේ. මම බැලුවා මේක නවත්තන්න මං තේරුණා මේක මට නවත්තන්න බෑ කියලා. ඒ වෙලාවේ මට ඊට පස්සේ හැඟුණේ මම මිනිස්සුම පරිස්සම් කරන්න ඕන කියලා. ඒ සැරේ මම කන්තලේ පොලිස් ස්ථානෙට ගිහලා පොලිසියට කිව්වා. ඒකම කන්තලේ හිටියා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී. මම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට කිව්වා. එයා කිව්වා එහෙනම් අපි ටවුමේ එයා හිටියේ ටවුමේ කෙළවර ටවුමේ කට්ටියට කියමු කියලා. එකපාරට හිතාගත්තා මේ අද වතුර දෙන්න කියලා එදා වතුර අරින්න මේ කුඹුරුවට මේ තිබ්බේ. ඒ වුණාට මේ මෙහෙම වතුරක් එකපාරට එන්නේ කොහොමද කියලා බලනකොට වෙල්යායෙන් රැලි මොහොතේ රැල්ල වගේ එනවා. ඊට පස්සේ මම කෙලින්ම තීරණය කරා වැව කැල්ල තමයි මෙහෙම වතුර පාරක් එන්නේ කියලා ආලපාල ගෙවල් කට්ටිය ඔක්කොටම කතා කරා. කතා කරලා කිව්වා වැව කැල්ල කියලා. ඊට පස්සේ හුඟක් එහෙම නෑ සමහර නිදියක නෑ හිටපු විදියටම ඇහැරලා දිව්වා. අපි වැව් බන්ට් එක පැත්තට තමයි දිව්වේ. දුවගෙන යනකොට මේ අපේ ගෙවල් වලට සාමාන්‍යයෙන් අඩි 3ක් විතර එතකොටත් වතුර අල්ලලා අපි පාරට එනකොට. ඊට පස්සේ මේ පැත්තෙන් දේශ මුදාලි කියලා එක්කෙනෙක් හිටියා. එයා මෝටර් සයිකලෙන් ඇවිල්ලා මේ රවුමෙන් ඇවිල්ලා මුස්ලිම් ගමේ මේ පල්ලියට කීවා එලවුන්ස් කරන්න කියලා. අපිට දැනගන්න හිටිය උදේ පාන්දර 4ට විතර. ඉතින් පල්ලියෙන් තමයි අපිට කිව්වේ. ඒ වෙලාවේ අපේ දෙවෙනි ළමයට දවස් 50යි. එතකොට අපි ඔක්කොම කිව්වා යන්න කියලා වෙජහට. අපි ඔක්කොම ඇවිල්ලා මෙහි රයිල් පාරෙන් තමයි යන්න කිව්වා අපිට එහා පැත්තෙන්. අපි රයිල් පාරෙන් යනකොට අපේ අම්මා අපේ පොඩි ළමයා වඩාගෙන අරන් එක්කගෙන ගියා. අක්කත් ළමයි හම්බ වෙන්න හිටියා. සිංහල අපි සහෝදර එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ වෙව කැඩලා තියෙනවා ඔක්කොම කොහරි වෙරගෙන යන්න කියලා. ඒ වෙලාව පහට ඇති. ඒ පල්ලිය කිව්වා මුස්ලිම් අපි පල්ලිය කිව්වා. පල්ලියෙන් ඊපස්සේ අපි ඔක්කොම දැන් මිනිස්සු ගලබල වුණා. කොයි පාතේ දුවන්නේ මොකද උනේ කියලා. පස්සේ අපි ඔක්කොම අරගෙන පොඩි ළමලා අරගෙන අපි දීවා. දුවනකොට සමහර පොඩි කට්ටියලෙකට ගිහිලා වතුරට. යනකොට අපි පාන්දර 5:05 අතන ඉස්සර තමයි විදියේ. රේල් පාර ළඟට යනකොට ඒ වෙලාවේ රේල් පාර පිරලා වතුර පිල්ල ආව වතුර මෙහාට උතුරනවා.
එනකොට රේල් පාර කඩාගෙන එනවා. එනකොට මේ දෙන්නේ තුන් දෙනෙක් මම දැක්කා මේ වතුර වලින් යනවා කියලා. විශාල වශයෙන් එක සැරේම බන්ට් එක කඩාගෙන ගිහිල්ලා ඒ බන්ට් එකට පහලින් තියෙන කන්තලේ නගරයේ ග්‍රාමධාරී වසමට අයත් කෝවිල්ගම කියන ප්‍රදේශයේ සාමුලින්ම ජලයෙන් යට වෙලා ගියා. ජීවිත හානි සහ දේපල හානි විශාල වශයෙන් සිද්ධ වුණා. ඊට අමතරව ජලය තවත් දුරට බැසගෙන ගිහිල්ලා ගම්මාන කිහිපයක්ම ඒ ජලයෙන් යට වුණා. මිනිස්සු කෑ ගාලා සද්දයන් පංගුව මිනිස්සු පොල් ගස් උඩ තල් ගස් උඩ නැගලා එහෙම හිටියා. එහෙම වෙනකොට චොපර් එහෙම ඇවිල්ලා උඩින් පංගුව කට්ටිය බේරගත්තා. බේරගන්න බැරුණු කට්ටියත් හිටියා. අයාමාරට විතර වාගේ චොපර් එක කැරකුවා. කැරකපාරේ චොපර් එකෙන් කරකනකොට ඒගොල්ලන් හතවන්නලා කිව්වා මේක අල්ලන්න කියලා. ලණුවක් දාලා ලණුවෙන් කොන්ක්‍රීට් වලල්ලක් දාලා තිබ්බේ. මේම දාන්න කිව්වා. මම තුවාල දෙක උස්සලා පෙන්නුවා ලේ හැලෙනවා මේවල. දාන්න බෑ කිව්වා. එතකොට ඒගොල්ලන් කිව්වා මේ මත දාන්න කියලා. එතකොට මට බයයි උඩත් කැරකෙනවා යට වතුර අල්ලුත් ආයෙත් මැරෙනවා කියලා බයට එහා පැත්තේ මගේ යාළුවෙකුයි සර් කෙනෙකුයි ගා උඩ හිටියා තල් ගා උඩ. ඉතින් ඒගොල්ලන් අතු කඩ පෙන්නලා ඒගොල්ලන් ගාවට එන්න කියලා ඒගොල්ලන් බේරන්න කතා කරනවා. ඉතින් මං කුඹයෙන් මේම ඇල්ලුවා. අල්ලගෙන මගට වාගේ යනකොට මට අර 60 කට්ටු සාය කැඩෙන එකේ මට දැනෙනවා වෙනම වතුර බීලා තිබ්බේ බඩේම මෙච්චර වුණා. ඉතින් මම මොකද කරේ මේ මතක් දීලා ඒ සාය මේ මැල්ලුවා. අල්ලනකොටම මට මේ අත ලිස්සුණා. ලිස්සිච්ච පාරට පාරේ අඩි 20ක් විතර දුරට වගේ මම වැටුණා. වැටිච්ච පාර මම මේ අත තමයි දුන්නේ. මේ මූණ දොනකොට මේ මැවුන් දැම්මා. මැවුන් 4ක් දත් විවරුවා. ඒවල තුවාල. ඊට පස්සේ ළඟ හිටපු කවුද මම දන්නේ වැටිච්ච විතරයි මම දන්නේ. ඊට පස්සේ මොන වුණා දන්නේ. රජයෙන් ඉතින් මේකක් දීලා නැහැ. ඒ කට්ටිය කරන්නේ හදිස්සියේ වාහනයකින් ඇවිල්ලා එලවුන්ස් කරනවා මේ සාමාන්‍ය ප්‍රචාරය කරන්න පුළුවන් තැන් වලට දැනුම් දෙනවා. ගිය හැරෙත් ඒ මෝටර් සයිකලයකින් ඩේස් සමුදාලි කියලා එක්කෙනෙක් ඒ වැව මේ බන්ට් එක උඩින් ඉන්න එක්කෙනෙක් මෝටර් සයිකලෙන් ඇවිල්ලා ටක් ගාලා මෙහෙට ඇවිල්ලා මේ පල්ලියට කීවේ. එතකන් මේ කවුරුවත් දන්නේ නැහැ. මමයි ළමයි 5 දෙනෙක් හිටියා. අපේ මහත්තයා නැහැ. එහෙම ඉන්න වෙලාවේ ළමයි මට යට වුණා ළමයි 4 දෙනෙක් නැති වුණ ගියා. එක දරුවෙක් බේරන්න බැරි පුළුවන් වුණේ මෙයා විතරයි අර ඉන්න දුව විතරයි. අපි ගංගවතර කඩාගෙන යනවා කියලා තේරුමක් නැහැ කාටවත් දන්නේ නැහැ. දැනුම් දීමක් කරන්න හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ අත වශයෙන්ම 4 මාට වගේ උනේ. ඊට පස්සේ මේක නිකන් අර සුනාමියක් ආවා වගේ එකපාරට කඩාගෙන ගියා. කී දෙනෙක් විතර මැරුණා? 160ක් 40ක් වගේ මැරුණා. මේ තැන තමයි කඩන් ගියේ තැන දැන් පුරවලා තියෙන හරිය තමයි මේ හරිය. මේ හරිය තමයි 86 අප්‍රේල් මාසේ 20 කඩන් ගියේ මෙතෙන් තමයි. හේතුව කියන්නේ අර පොම්ප් හවුස් එකක් ඉස්සර හැදුවා අපි. ඒ පොම්ප් හවුස් එක මේ ඉස්සර ෆයිල් වගේක් ගැහුවේ තනි කර ටොන් ගානක බර ඩින් ගාන සද්ද අපේ ගෙවල් මේ කිලෝමීටර් කාලක් විතර ළඟ තියෙන්නේ. ඒ ගෙවල් වල ඉරිහිටන් ගිහිල්ලා තියෙනවා ඒකේ දෙදුණු කෑමට. ඒ දෙදුණු කෑමට අර ඉස්සර තිබ්බ ගලක් සාමාන්‍ය බුරුල්ලා ගිහිල්ලා කඩන් ගියා කියලා තමයි හිතන්නේ. දැන් වැව් බැම්මක් අත වශයෙන්ම කැඩෙන්න හේතු සාමාන්‍යයෙන් තුනක් තියෙනවා. එකක් තමයි වැවට බැම්මට උඩින් වතුර දැමීම. ඒක මේ අවස්ථාවේ සිද්ධ වෙලා නැහැ. අනිත් එක තමයි අඩිතාලම එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් එක බිඳියම. ඒකත් මේ අවස්ථාවේ සිදු වෙලා නැහැ. එතකොට ඊළඟ එක තමයි ජලය කාන්දු වීම. ඒක සිදු වෙන බවට ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා. ඒකට මේ අවස්ථාවේ අපි දැක්ක දෙයක් තමයි මේකේ කාන්දුව සිද්ධ වෙලා තියෙන්නේ හොරවුව හරහා. මොකද හොරවුවෙන් තමයි කඩාගෙන ගියේ. බැම්මේ හොරවුවකින් කාන්දුවක් වෙන්නත් පුළුවන්, බැම්මෙන් වෙන්නත් පුළුවන්. නමුත් මෙතන පැහැදිලිවම පේන හොරවුවෙන්. වැව් බැම්ම කැඩීමේදී අපේ ගෙවල් දොරවල් ඔක්කොම විනාශ වුණා. හිතන් සියල්ලම නැති වුණා. අපේ ගොඩනගාගෙන තිබුණු ඒ ආර්ථිකය සම්පූර්ණයෙන්ම නැතිලා ගියා. මම තමයි මම දන්නේ කන්තලේ හිටපු දෙවෙනි අනාථයා. ඉතින් එදා ඉඳලා ඊට පස්සේ ටිකෙන් ටික ගොඩනගාගෙන ආපු ජීවිතයක් තමයි මේ ගෙනියන්නේ. සමහර මිනිස්සුන්ගේ සම්පූර්ණ ගෙවල් විනාශ වෙලා ගියා. ජීවිත විනාශ වුණා. නමුත් ඒ කාලයේ වකවානුවේදී මේ මිනිස්සුන්ගේ ඒ නිවාස වෙනුවෙන් ලැබෙන්න තියෙන උපරිමේ ඒ මිනිස්සුන්ට ලැබුණේ නැහැ.
ගොඩක් අසන්න තත්ත්වයටපත් වුණා. සමහර අයගේ පෞද්ගලික ඉඩම් අරන් මිනිසුන්ට ඉඩම් අක්කර කාලක් වගේ දීලා දුන්නට සමහර මිනිසුන්ගේ දශමයක් පංගුවක්වත් ඒ මිනිසුන්ගේ ඒ ප්‍රාර්ථනාවල් ඉෂ්ට වෙලා නැහැ. අපිට නම් දේපොළ වලට අපිට නම් හම්බුනේ පරණ රෙදි ටිකක් හම්බුණා. මේ වලන් දෙකක් තුනක් හම්බුණා එච්චරයි. ගෙවල් කැඩුනට කිසිම කාණියක් හම්බුන්නේ නැහැ. මේ හැමෝටම මේ වගේ මේ මෙතන තින්නේ අක්කටම කිසිම දෙයක් හම්බුනේ අර යා පැත්තේ ඉන්න අයියලාගේම ඒවලඟ කොටු ඔක්කොම ගියාවත් පිටිපස්සේ ඔක්කොම. ඉතින් ඒ කිසිම දෙයක් හම්බුන්නේ නැහැ. ගෙවල් වෙන කියලා කිසිම දෙයක් හම්බුන්නේ නැහැ. පස්සේ මොනවද කරුවා ඒකට ලීබ දීලා පිටි දෙනවා කියලා අපිට ලීම තියලා පස්සේ මාස 3ක් බඩුන්ට මොකුත් නැහැ.